හරි. අපි ඊළඟට කතා කරන්න යන්නේ 2023 පේපර් එකට අදාළව ඩේටාබේස් ප්‍රශ්න. හරිද? 2020 හරි. බලමු පළවෙනි කොටස. හරිද? තුන්වෙනි ප්‍රශ්න තමයි. හරි. හරි. අපිට ඒක කියනවා මෙහෙම එකක්. හරිද? ඔයාලා පාස් පේපර් බුක් එක හරි එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් හරි පාස් පේපර් බලාගෙන වීඩියෝ බලන්න. හරිද? හරි. පහත අඩ වශයෙන් පෙන්වා ඇත්තේ සරසවියක සිසු සිසුවියන්ගේ පාඨමාලා සහ ඒවායේ නාම ලේඛනගත කිරීම ආචය කිරීමට භාවිතා කරන සම්බන්ධිත දත්ත සමුදා වගුලි. අපිට මොකද දීලා දෙන්නේ? යුනිවර්සිටි එක ස්ටුඩන්ට්ස්ලාගේ කෝසුයි ඒ වගේ නාම ලේඛනයි දීලා දෙනවා. හරිද? එතකොට අපිට මෙතන දීලා දෙනවා ටේබල් තුනක්. එකක් තමයි ස්ටුඩන්ට් කියන ටේබල් එක. හරිද? අනිත් එක ඒකේ තියෙනවා සිසු සිසුවියන්ගේ විස්තරතුරු. හරිද? අපිට තියෙනවා ස්ටුඩන්ට් ID එක, ෆස්ට් නේම් එක කියන්නේ පළමු නම, ලාස්ට් නේම් එක කියන්නේ අන්තිම නම, ඒ ටික තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා කෝස් කියලා ටේබල් එකක් වගුවක්. ඒක පාඨමාලාවෙන් තියෙන. හරිද? පාඨමාලාවල විස්තර තියෙනවා කෝස් ID එක. කෝස් එකේ නම, ක්‍රෙඩිට් කීයද? දැන් ඔයාලා යුනිවර්සිටි කෝස් එකක් ගත්තොත් ඒකට ක්‍රෙඩිට් කියලා වර්ගයක් තියෙනවා. හරිද? ඔයාලට ඔයාලා ළමයිට තේරුමක් නැතුව ඒක ක්‍රෙඩිට් කතාව. නමුත් යුනිවර්සිටි එකක ගියොත් අපිට එක සබ්ජෙක්ට් එකකට නිකන් බරක් වගේ. හරිද? දැන් ඒකේ තියෙනවා ක්‍රෙඩිට් 2.5 සබ්ජෙක්ට්. දැන් අපිට වගේ තියෙනවා 2.5 සබ්ජෙක්ට් තියෙනවා. 3 ඒවා තියෙනවා. 4 ඒවා තියෙනවා. අන්න ඒ වගේ දේවල් තියෙනවා. හරි. ඒක තමයි ක්‍රෙඩිට් කියන්නේ. හරි. එතකොට ඔය ක්‍රෙඩිට් ගානේ යුනිවර්සිටි කෝස් එකේ ක්‍රෙඩිට් ගානක් සම්පූර්ණ කරනවා. අපි හරි අවුරුදු 4ක එහෙමයි 3ක නම් එහෙමයි. ඒක දැන් සමහර ඩිග්‍රී තියෙන අවුරුදු 3යි සමහර අවුරුදු 4යි තියෙනවා. ඒ වගේ අපි යම් ක්‍රෙඩිට් ගානක් අපි සම්පූර්ණ කරන්න ඕනේ ඩිග්‍රී ගන්න. අන්න ඒක තමයි මෙතන මේ ක්‍රෙඩිට් කියලා කියන්නේ. හරි. ඔයාලා පොඩ්ඩක් දන්නේ නැති ඉතින් පොඩ්ඩක් කිව්වා. හරි. ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් එක දීලා තියෙනවා. හරිද? කියන්නේ යුනිවර්සිටි එකත් කියන්නේ කෝස් එක අදාළ ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. හරි. ඊළඟට තියෙන එන්රෝල්මන්ට් කියලා එකක්. ඒ කියන්නේ නාම ලේඛනගත කිරීම කියන එක දීලා තියෙනවා. ඒ වගුව ගත්තොත් ඒකේ තියෙන්නේ ස්ටුඩන්ට් ID එක තියෙනවා, කෝස් ID එක තියෙනවා, එන්රෝල්මන්ට් ඩේට් එක තියෙනවා. ඒ කියන්නේ කවද්ද මේකට ජොයින් වුනේ කියන දිනේ තියෙනවා. හරි. හරි. එතකොට අපිට පළවෙනි ප්‍රශ්نين අහන්නේ පළවෙනි තුනේ එක. හරි. එකේ අණු කොටස් දෙකක් තියෙන එකක් A අනිත් එක B. හරි. ඒ කොටස අහන්නේ එන්රෝල්මන්ට් වගුවේ ප්‍රාථමික අතුර ලියා දක්වන්න. අපි අහනවා මොකද එන්රෝල්මන්ට් කියන ටේබල් එකේ ප්‍රයිමරි කී එක. නැත්නම් ප්‍රාථමික අතුර ලියන්න. හරිද? දැන් ප්‍රයිමරි කී එකක් එහෙම නැත්නම් ප්‍රාථමික අතුරක් කියන්නේ මොකද්ද? එතන ප්‍රයිමරි කී එක කියලා අපි මේකේ ඩෙෆිනිෂන් එක ගත්තොත් ඒකේ තියෙන්නේ මෙහෙමයි. හරිද? යම්කිසි වගුවක මොකක් හරි රෙකෝඩ් එකක්. ඒ කියන්නේ රෙකෝඩ් එකක් අනිත් රෙකෝඩ් වලින් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් තීරුවක්. එහෙම නැත්නම් කොලම් එකක් කියලා කියන්නේ. හරි. ඒක තමයි ප්‍රයිමරි කී එකක් කියන්නේ. නැත්නම් ඔයාලා මේ ලේසියෙන් හිතාගන්න මෙහෙම එකක්. මොකක් හරි රෙකෝඩ් එකක් අනිත් රෙකෝඩ් වලින් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් කොලම් එක තමයි මේ ප්‍රයිමරි කී එක කියන්නේ. හරිද? ඔක ඉංග්‍රීසි වලින් අපි කියන්නේ මොකක් හරි රෙකෝඩ් එකක් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරනවා කියලා. හරිද? ඔක සිංහලෙන් අපි කියන වචනේ යුනික් කියන එකට අනන්‍ය. හරිද? අනන්‍ය. මම පොඩ්ඩක් මෙතන ලියන්නම් අනන්‍ය කියලා කියන්නේ. අනන්‍ය. එහෙම නැත්නම් අපි ඔය කියන යුනික් කියලා. හරි. එතකොට එන්රෝල්මන්ට් කියන ටේබල් එක ගත්තොත් ඔයාලට තේරෙනවා මේකේ ප්‍රාථමික යතුර. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ප්‍රාථමික යතුර ස්ටුඩන්ට් ID එක කියලා. හරිද? එතකොට දැන් ස්ටුඩන්ට් එකම ස්ටුඩන්ට් කෝස් කිහිපයකට ජොයින් වෙලා ඉන්න පුළුවන් නේ. එන්රෝල් වෙලා ඉන්න පුළුවන් එකම ශිෂ්‍යයා කෝස් කිහිපයකට. දැන් උදාහරණයක් හිතමු. මම ජොයින් වෙලා ඉන්නවා දැන් මේකේ තියෙන කෝස් වලින් ප්‍රෝග්‍රෑමින් කියන කෝස් එකට ජොයින් වෙලා ඉන්නවා. ඕගනික් කෙමිස්ට්‍රි කියන එකට ජොයින් වෙලා ඉන්නවා කියලා. එතකොට දැන් අපිට ස්ටුඩන්ට් ID එකෙන් මෙයා අපිට අනිත් රෙකෝඩ් වල වෙන් කරලා අඳුරගත්ත නේද? බෑ හරිද? මොකද එතකොට මේ ස්ටුඩන්ට් ID එක ඩුප්ලිකේට් වෙලා තියෙන්නේ මේ එන්රෝල්මන්ට් ටේබල් එකේ. හරි. එතකොට
මේක යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න. එහෙම නැත්නම් එකිනෙක වෙන් කරලා අඳුර ගන්න නම් අපිට ඕන වෙනවා කම්පොසයිට් කී එකක්. හරිද? කම්පොසයිට් කී එක කියන්නේ මේ ශේෂ්ත්‍ර කීපයකින් එකතු වෙලා හැදෙන එකක් තමයි මේ කම්පොසයිට් කී එක. එහෙම නැත්නම් ඒකට අපිට සිංහලෙන් කියනවා සම්බන්ධිත ප්‍රාථමික අතුරක් කියලා. හරිද? එතකොට මේක තියෙන්නේ අන්න එහෙම එකක්. එතකොට අපි මේ ප්‍රයිමරි කී එක හැදෙන්න නම් අපිට ඕනේ ස්ටුඩන්ට් ID එක. ඒ වගේම කෝස් ID එක. මේ දෙකේම එකතුවෙන් තමයි මේක ප්‍රයිමරි කී එක හැදෙන්නේ. හරිද? ඒකට හේතුව මම කිව්වා දැන් එකම ස්ටුඩන්ට් ඉන්න පුළුවන් කෝස් දෙකක. එතකොට එයා අපිට වෙන් කරලා අඳුර ගන්න බෑ. දැන් මේ කෝස් දෙකක ඉන්න කෙනා කොහොමද අඳුරගන්නේ? එහෙම අඳුර ගන්න නම් අපි ස්ටුඩන්ට් වෙයි කෝස් එකයි දෙකම ගත්තොත් අපිට අඳුරගත්ත හැකි මේ රෙකෝඩ් එක කියලා. හරි. එතකොට දෙකම ඕනේ නැත්නම් ස්ටුඩන්ට් ID මේකේ මම කලින් කිව්වගේ මතක තියාගන්න මේ අකුරු ඒ තියෙන විදිහට ලියන්න. ස්පෙලිං ගැන සැලකීමක් වෙන්න. හරි. ID plus මම මේක බලනවා. හරි. ID plus course ID. එතකොට මෙන්න මේක තමයි මේකේ උත්තරේ වෙන්නේ. හරිද? මේ ශේෂ්ත්‍ර දෙකෙන්ම එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. මේ ෆීල්ඩ් දෙකම එකතු වෙලා තමයි මේක ප්‍රයිමරි කී එක හැදෙන්නේ. හරි. ඊට පස්සේ අපි B කොටසෙන් අහනවා එන්රෝල්මන්ට් වගුවේ ආගන්තුක යතුරු. එහෙම නැත්නම් යතුරු ලියා දක්වන්න කියලා කියනවා. හරි. හරි. එතකොට B කොටස. හරි. එතකොට ඔයාලා දන්න ආගන්තුක යතුරක් කියන්නේ මොකක්ද? එතකොට අපිට මේකේ ආගන්තුක යතුරු හෝ යතුරු ලියා දක්වන්න ගියාම අපිට පැහැදිලිවම තේරෙනවා අපි ස්ටුඩන්ට් ID කියන එක ස්ටුඩන්ට් ටේබල් එකේ ප්‍රයිමරි කී එක. එතකොට ස්ටුඩන්ට් ID කියන එක මේකේ මේ එන්රෝල්මන්ට් ටේබල් එකේ ආගන්තුක යතුරක් වෙනවා. හරි. ඊට පස්සේ කෝස් ID කියන එක කෝස් ටේබල් එකේ ප්‍රයිමරි කී එක. හරි. කෝස් ID මේ අකුරු ඒ විදිහටම ලියන්න. ස්පෙලිං මිස්ටේක් කරන්න එපා. එහෙම වුණොත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. හරි. එතකොට මේ දෙක තමයි එන්රෝල්මන්ට් ටේබල් එකේ ආගන්තුක යතුරු වෙන්නේ. හරි. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මෙහෙම. හරිද? පහත සඳහන් දේ සපුරාලීම සඳහා කුමන වගේ යාවත් කාලීනක යුතුද? අපිට දැන් මොනවද අප්ඩේට් කරන්න කියලා මේ අහන්නේ. හරි. පළවෙනි එක තමයි කියන්නේ A කොටසෙන් අපි අහනවා දෙකේ A කොටස. දෙකේ A හරි. දෙකේ A කොටසෙන් අපි අහනවා සයිබර් සිකියුරිටි යමින් නව පාඨමාලාවක් කම්පියුටර් සයන්ස් ඩිපාර්ට්මන්ට් විසින් ආරම්භ. දැන් මොකද මේ කියන්නේ? සයිබර් සිකියුරිටි කෝස් එකක් කම්පියුටර් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් ආරම්භ කරා. එතකොට අපි මේක කොහාටද දාන්න ඕනේ? අපි කියන්නේ පැහැදිලිවම අපි ඒක දාන්න ඕනේ කෝස් ටේබල් එකට. හරිද? මොකද අලුතෙන් පාඨමාලාවක් නෙට් කරලා තියෙන්නේ. එතකොට අපි ඒක දාන්න ඕනේ කෝස් කියන ටේබල් එකට. පැහැදිලිද? ඒක දැන් ස්ටුඩන්ට් ටේබල් එකට ඇඩ් කරලා වැඩක් නැහැ නේ. අලුතෙන් කෝස් එකක් හඳුන්වලා දුන්නාම. අලුතෙන් කෝස් එකක් හඳුන්වලා දුන්නා අපි ඒක කරන්නේ කෝස් ටේබල් එකට. හරි. පැහැදිලිද? කෝස් කියන ටේබල් එක තමයි. මේකේ ඔයාලා කෝස් කියන එක කියන්නේ ඒ ටේබල් නම ලියද්දි තනි කරම තියෙන විදිහට ලියන්න. හරි. ඔක කැපිටල් සිම්පල් මාරුණා කියන එක ලකුණු දෙද්දි එච්චර බලන්නේ නැහැ. නමුත් ඉතින් තියෙන දේ ලියන්න. හරි. ඕනේ නැහැ නේ කවුරු හරි එක ලකුණු නොදීන්නත් පුළුවන් නේද? අපි දන්නේ නැහැ කොහොමද කියලා. එහෙනම් තියෙන විදිහට ලියන්න. හරි. කැපිටල් කියලා දිනනවා නම් කැපිටල් එකකින් මේ ටේබල් එකෙන්ම ලියන්න. හරි. ඊට පස්සේ B කොටස ගත්තොත් ඒකදී අහන්නේ මෙහෙම. නව සිසුවියක් සරසවියට ඇතුළත් වී ඉනෝගැනික් කෙමිස්ට්‍රි පාඨමාලාවේ නාම ලේඛනගත වීම. හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? අලුතෙන් සිසුවියක් ඇවිත් තියෙනවා මේ කැම්පස් එකට. ඇවිල්ලා ඉනෝගැනික් කෙමිස්ට්‍රි කියන කෝස් එකේ රෙජිස්ටර් වෙලා තියෙනවා. හරිද? හරි. නව සිසුවියක් කිව්ව ගමන් ඔයාලට තේරෙනවා මෙයා මේ කැම්පස් එකට අලුතෙන් ආපු ළමෙක්. හරි. අලුතෙන් ආපු ළමෙක් නම් අනිවාර්යයෙන්ම අපි අප්ඩේට් කරන්න ඕන ටේබල් එකට. ස්ටුඩන්ට් ටේබල් එකනේ. අනිවාර්යයෙන්ම අපි ස්ටුඩන්ට් ටේබල් එක අප්ඩේට් කරන්න ඕනේ.
එතකොට මෙතනදී අපි අප්ඩේට් කරන ටේබල් එක තමයි ස්ටුඩන්ට් ටේබල් එක. හරිද? ඊට පස්සේ කියනවා මෙතන මේ කොටස් තව කැලක් කියනවා. හරිද? සරසවියට ඇතුළත් වී ඕගනික් කෙමිස්ට්‍රි පාඨමාලාවේ නාම ලේඛනගත වීම. මෙයා නාම ලේඛනගතත් වෙලා තියෙනවා. හරිද? එතකොට නාම ලේඛනගත වීමක් වුණා නම් ඒක අනිවාර්යෙන් මොන ටේබල් එකටද යන්නේ? අනිවාර්යෙන්ම එන්රෝල්මන්ට් ටේබල් එකේ මේ රෙකෝඩ් එක අප්ඩේට් වෙනවානේ. හරි අපිට මේක විතර දැන් මේ ඕගනික් කෙමිස්ට්‍රි කියන එක මේක ඕල්රෙඩි තියෙනවා. හරිද? මේ කැම්පස් එකේ මේ කෝස් එක තියෙනවා. දැනටත් තියෙනවනේ. එහෙනම් එතකොට අපිට කෝස් කියන ටේබල් එකේ මුකුත් වෙනස්කම් කරන්න අවශ්‍ය නැහැ. එතකොට අපි අප්ඩේට් කරන්න ඕනේ අලුතෙන් සිසුවියක් ආවා කිව්ව ගමන් අපි අප්ඩේට් කරන ටේබල් එක තමයි ස්ටුඩන්ට් කියන්නේ. හරි ඔය ටේබල් එක අප්ඩේට් කරන්න ඕනේ. යාවක් කරන්න ඕනේ. හරිද? ඊළඟට මෙයා ඇවිල්ලා ඕගනික් කෙමිස්ට්‍රි එකේ නාම ලේඛනගත වුණා කියද්දි අපි අප්ඩේට් කරන්න ඕනේ අනිත් ටේබල් එක තමයි එන්රෝල්මන්ට් එක. හරි. අකුරු වරද්දන්න එපා. මම මේක නැවත නැවත කියන්නේ මේ ඔයාලා කරන පොඩි මිස්ටේක් එකෙන් ඔයාලට කෙලිම ලකුණු බිඳුවක් වෙන්න පුළුවන්. මේ අකුරු වරද්දුනොත් බිඳුවක් වෙන්න පුළුවන් නේ වෙනවා. හරි බිඳුව එහෙම. හරි. විදිහට කියන්නේ. හරි. ඊට මේක තුන්වෙනි කොටස ගත්තොත් ක්‍රෙඩිට් 3ක් සහිත ඉනෝර්ගැනික් කෙමිස්ට්‍රි නැමැති නව පාඨමාලාව. ඔයක අපිට කෝස් ID එක දීලා තියෙනවා C220. හරි. කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකෙන් හඳුන්වා දෙන්න ලැබෙයි. හරි මොකද කරලා තියෙන්නේ කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකෙන් ඉනෝර්ගැනික් කෙමිස්ට්‍රි කියලා ක්‍රෙඩිට් 3ක සබ්ජෙක්ට් එකක් හඳුන්වලා දුන්නා වලතින්. හරි. එම පාඨමාලාවේ සමන් පෙරේරා 2024 1/8 දිනේදී මොෂින් අහමඩ් 2024 1/9 දිනේදී නාම ලේඛනගත වුණා. එන්රෝල් වෙලා තියෙනවා මේ සමන් පෙරේරා 1/8 වෙනිදාත් මොෂින් අහමඩ් 1/9 වෙනිදාත්. හරිද? එතකොට මේ වෙනස් කිරීම වලට අදාළ වගු වලට එකතු කළ යුතු නව රෙකෝඩ් දක්වන්න කියලා කියනවා. ඊට අපිට ෆෝමැට් එකක් දීලා තියෙනවා. හරිද? හරි. එතකොට අපිට තේරෙනවා දැන් අලුතෙන් සබ්ජෙක්ට් එකක් එහෙම නැත්නම් කෝස් එකක්. සබ්ජෙක්ට් නෙමෙයි මේක කෝස් එකක්. හරි. කෝස් එකක් එකතු වුණා නම් අපි ඉස්සෙල්ලාම අප්ඩේට් කරන්න ඕන ටේබල් එකද? කෝස් ටේබල් එකනේ. කෝස් එක එකතු වුණා නම් අපි අප්ඩේට් කරන්නේ කෝස් ටේබල් එක. හරි. හරි. එතකොට අපි ඒක අප්ඩේට් කරගෙන යමු. හරිද? එතකොට අපිට දීලා තියෙන දත්තත් එක්ක කියවනම් එතකොට මේකේ දීලා තියෙන පේපර් එකේ දීලා තියෙන ආකෘති අනුගමනය කරන්න. හරිද? මේ ප්‍රශ්නෙට උත්තරේ ලියද්දි මේ ටේබල් එක ලියන්න විදිය දීලා තියෙනවා. ඒකේදී අපි අප්ඩේට් කරන ටේබල් එක තමයි එකක් ඉනෝර්ගැනික් කෙමිස්ට්‍රි. මේකත් කෝස් ටේබල් එක. හරිද? කෝස්. හරි. මේකේ තියෙනවා ශේත්‍ර නම්. හරි. ශේත්‍ර නම් වලට අදාළ ඩේටා ටික ලියාගෙන යනවා. පළවෙනි එක තමයි කෝස් ID එක. C220. C228. එතන කමාව දාන්න. අපි මේ ෆීල්ඩ් වෙන් කරලා ලියද්දි ඒක දාන්න ඕනේ. හරිද? එතකොට කෝස් නේම් එක තමයි ඉනෝර්ගැනික් කෙමිස්ට්‍රි. ඉනෝර්ගැනික් කෙමිස්ට්‍රි. හරි. මගේ බෝඩ් එකේ ඉරමැද හින්දා මම මෙතනින් ලියනවා. හරි. ක්‍රෙඩිට් 3යි. ඩිපාර්ට්මන්ට් එක කෙමිස්ට්‍රි. හරි. හරි. එතකොට ඔන්න ඕක එකක්. හරිද? අප්ඩේට් කරන එක ටේබල් එක කෝස් ටේබල්. ඊළඟ ටේබල් එක තමයි මේක එක පිළියෙල ලියන්න මම ඊට මැදින් මේ පිළියෙල එක කරලා ලියමු. මේක තනි පිළියෙල ලියන්න. ඊළඟට දැන් සමන් පෙරේරායි මොසින් අහමඩ් රෙජිස්ටර් වුණා කියනවනේ. එන්රෝල් වුණා කියනවනේ. ඒකට අපි එන්රෝල්මන්ට් ටේබල් එකත් අපි අප්ඩේට් කරන්න ඕනේ. හරිද? හරි.
මුලින්ම අපිට තියෙන enrollment table එකේ පළවෙනි ශේෂ්ත්‍ර නමය නැත්නම් field එක තමයි student ID. හරිද? එතකොට සමන් පෙරේරාගේ student ID එක මොකද්ද? S10. හරි. S 10. ඊළඟට course ID එක තමයි C228. හරි. C228. හරි. ඊළඟට enrollment date එක. සමන් පෙරේරා කවුරුනේ රෙජිස්ටර් වෙන්නේ? 2024 1/8. මේ විදිහටම ලියන්න. හරි. මේ date format එක වරද්දන්න එපා. 2000 ඔය විදිහටම ලියන්න. හරි. ඊළඟට මේ සමන් පෙරේරා එක. හරිද? ඊට පස්සේ ආය enrollment table එකේ ඉන්නවා මොෂින් අහමඩුත් ඉන්නවා. හරිද? එයාගේ එකක් ලියන්න එතනට. දෙන enrollment. හරිද? එතකොට එයාගේ student ID එක S1003. course එක මොකද්ද? chemistry. inorganic chemistry. හරිද? ඒකට C228. 28. දැන් ඇතුළත් වෙන දේ නේ. enrollment date එක 1/9. 2024 1/9. හරි. එතකොට ඔක තමයි තුන්වෙනි කොටසේ උත්තරේ වෙන්නේ. සම්පූර්ණ ලකුණු හම්බෙනවා මේ තුනම ලියන්න. හතරවෙනි කොටසට ගියොත් ඒකේ කියනවා S1100 විසින් නාම ලේඛන ගත වී ඇති සියලුම පාඨමාලාවල course ID පෙන්වා දැක්වීමට අවශ්‍යයි. පාඨමාලාවේ නමද පෙන්විය යුතුය. මේ අවශ්‍යතාව සඳහා කුමන වගු සම්බන්ධ කරගත යුතුද කියලා අහනවා. හරිද? හරි. එතකොට මේකේ පළවෙනි අවශ්‍යතාවය මොකද්ද? S 0.1 එක එහෙනම් S1001 කියන සිසුවා enroll වෙලා ඉන්න courses වල ID පෙන්වන්න ඕනේ. හරිද? ඊට අමතරව ඒ course වල නමක් පෙන්වන්න ඕනේ. හරිද? එතකොට අපි දැන් මේ සිසුවා enroll වෙලා ඉන්නේ පෙන්වන්නේ කොහොමද? ඉස්සෙල්ලා අපි enrollment කියන table එක එනවා. එතකොට හරිද? හරි. ඊට පස්සේ මෙයා enroll වෙලා ඉන්න course ගැන තියෙන මොන table එකේද? courses table එකේනේ. එතකොට අපි join කරගන්න ඕනේ මේ course ID එකෙන්. කියන්නේ enrollment table එකේ course ID එකෙන් අපිට course table එකේ course ID එක join කරගන්න පුළුවන්. හරිද? හරි. එතකොට අපි join කරගන්න ඕනේ එක table එකක් තමයි enrollment කියන්නේ. හරි. එක table එකක් enrollment. හරි. අනිත් table එක තමයි course කියන එක. හරි. දැන් ඔයාලා මගෙන් අහන්නේ එතකොට student table එකේ නැද්ද මෙතන? අපිට මෙතන කියලා තියෙන්නේ S1001 සිසුවා කියලා අපිට දීලා තියෙන්නේ student ID එක. හරිද? එතකොට මේ enrollment table එකේ student ID එක තියෙනවා. හරිද? අපෙන් දැන් අහුවනම් S1001 සිසුවට අදාළව නමත් පෙන්වන්න ඕනේ කියලා. අන්න නම පෙන්වන්න ඕනේ කිව්වනම් මෙතන student table එකක් තියෙනවා. හරිද? මොකද student ගේ නම තියෙන්නේ student table එකේ. හරිද? අපි මෙතන නම නෙමෙයි අහන්නේ. මෙතන මේ ID එකෙන් තමයි අපි data එක ගන්න ඕනේ. හරිද? ID එකෙන් ගන්න ඕනේ හින්දා මේ enrollment table එකේ ID එක තියෙනවනේ. එතකොට අපිට ඕනේ enrollment table එකයි course table එකයි. අපිට course එකේ නම ඕනේ. course එකේ නම නැතුව මේ course එකේ ID එක විතර දීලා තිබුණා මේ enrollment table එක විතරුත් ඇති මෙතන. හරිද? මේ course එකේ නම අහන හින්දා අපිට මේ course table එකත් ඕනේ. මොකද course එකේ නම තියෙන course table එක. මම හිතන්නේ තේරුණා. මොනවාරි අපහැදිලි තැනක් තියෙනවා නේ අපි කමෙන්ට් එකක් දාන්න. හරි. පස්වෙනි ප්‍රශ්න. පාඨමාලාව උගන්වන ගුරුවරයා ගුරුවරියගේ නම සහ දුරකථන අංකය පිළිවෙලින් ටීචර් name ටීචර් ෆෝන් යන නව ශේෂ්ත්‍ර වලට ඇතුළත් කිරීම තීරණය කෙරේ. එක් ගුරුවරියකට පාඨමාලා කිහිපයක් ඉගෙනීමේ හැකි නම් ඉහත අවස්ථාව සඳහා වඩාත් සුදුසු වගු එකතු කිරීම වෙනස් කිරීම ලියා දක්වන්න කියලා කියනවා. හරිද? හරි. දැන් අලුතින් ටේබල් එකක් දාන්න වෙනවා. හරිද අපිට?
ඒකෙදි ටීචර්ගේ නම තියෙන්න ඕනේ, ටීචර්ගේ ෆෝන් නම්බර් එක තියෙන්න ඕනේ. හරිද? එකම නම තියෙන ටීචර්ස්ලා ගොඩක් ඉන්න පුළුවන්. ඒකට අපි යාලා වෙන් කරලා අඳුරගන්න මොකක්ද දාන්න ඕනේ? ප්‍රයිමරි කී එක දාන්න ඕනේ. ID එකක් නේ. ටීචර් ID එකක් අපි දාන්න ඕනේ. හරි. එතකොට අලුතෙන් එන වගුවක් තමයි ටීචර්ස්ලට වෙනම වගුවක් එනවා. හරිද? එතකොට ඒක ෆීල්ඩ්ස් එහෙම නැත්නම් ශේෂ්ත්‍ර නම් තමයි ටීචර් ID එකක් තියෙන්න ඕනේ. ටීචර් නේම් එකක් තියෙන්න ඕනේ. ටීචර්ගේ ටෙලිෆෝන් නම්බර් එක තියෙන්න ඕනේ. හරිද? ටීචර් ෆෝන්. ඒක තමයි පළවෙනි දේ වෙන්න ඕනේ. හරිද? අපි ඒක ලියමුකෝ. හරිද? අපි ලියනවා. හරිද? මුලින්ම අපි ලියන්නේ ටීචර් ID teacher name මේකේදී මේ teacher ID කියන එක ඇරෙන්න අනිත් ඒවා අපිට කැමති ඒවා ලියන්න බෑ. හරිද? මොකද මේකේ පේපර් එකේ දීලා තියෙනවා මේ ශේෂ්ත්‍ර නම් ටික. මොකද කරන්නේ මෙන්න මේ ශේෂ්ත්‍ර සහිතව ටීචර් ටේබල් එක හදන්න ඕනේ. හරිද? ටීචර් නමින් නව වගුවක් සාදන්න. හරිද? මෙහි ටීචර් ID අපි එකත් ප්‍රයිමරි කී මොකද කියලා ලියන්නේ. හරි? ටීචර් ID ප්‍රාථමික යතුරු එහෙම නැත්නම් ප්‍රයිමරි කී මේක එකක්. හරිද? ඊළඟට එක ගුරුවරයෙක්ට පාඨමාලා කීපයක් උගන්වන්න පුළුවන් කියලා කියනවා. හරිද? එතකොට පාඨමාලා උගන්වන ගුරුවරුනේ. එතකොට අපි කෝස් ටේබල් එකට දාන්න පුළුවන් ටීචර්ගේ ID එක ආගන්තුක යතුරක් විදිහට අපිට කෝස් ටේබල් එකට දාන්න පුළුවන්. හරිද? එතකොට අපිට බලාගත්ත හැකි එක ගුරුවරයෝ උගන්වන සබ්ජෙක්ට් එක මොනවද? කෝස් ටික මොනවද? හරි. එතකොට ඊළඟට වෙන්න ඕනේ යන්න ඒක. හරිද? එතකොට ඒක තමයි ඊළඟට වෙන්න ඕන දේ. කෝස් වගුවට මේ පස්සේ බලන්න. කෝස් වගුවට ටීචර් ID ආගන්තුක යතුරක් ලෙස හොරින් කී ලෙස එක් කරන්න. හරිද? අන්න ඔක තමයි ඒකට ඊළඟට වෙන්න ඕන දේ. හරිද? ඔන්න එතකොට අපි මේකෙන් පස්සේ දැන් මේදී 2023 ඩේටාබේස් ප්‍රශ්නෙත් අපි කතා කරා. හරි. එතකොට එහෙනම් මෙතනින් මේ වීඩියෝ ඉවර වෙනවා. අපි 2022 ඩේටාබේස් ප්‍රශ්නෙත් එක්ක ආයෙත් හම්බ වෙමු. හරි.